අයිබෝන් කියල පිළිගන්නවා අපේ YouTube චැනල්ල එකත් එක් එකතු වෙලා ඉන්න ඔගොල් හැම කෙනෙක්ම. ඉතින් අද මේ වීඩියෝකින් අපි කතාබහ කරන්න ලැස්ටලා ඉන්නේ ෆිසිකල් සයින්ස් කියන මෙන්න මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක ෆිසිකල් සයින්ස් කියන මෙන්න මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක සහ ඇප්ලයිඩ් සයින්ස් කියන මෙන්න මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක ගැන වෙනම කතා කරන්න. ඉතින් මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් අපිට හදාරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල මොනවද කියලත් අද අපි මේ වීඩියෝකින් කතාබහ කරනවා. ඒවගේම තමයි අපි අපේ කැම්පස් පොත ෆිල් කරද්දි මොන කෝස්ද මුලින්ම දාන්න ඕනේ වගේ කියන දේවලුත් අද අපි මේ වීඩියෝකින් කතාබහ කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්නම වගේ නොදන්න යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ෆිසිකල් සයන්ස් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. ඒවගේම තමයි ඇප්ලයිඩ් සයින්ස් කියන්නේ මොකක්ද මේ දෙකම එකක්ද නැත්නම් මේක ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් දෙකක් විදිහටද යන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ෆිසිකල් සයන්ස් කියන මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් විශ්වවිද්‍යාල ටිකක් තියෙනවා. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය. මෙන්න මේ කියන විශ්වවිද්‍යාල වලදී වාට ෆිසිකල් සයන්ස් ඩිග්‍රියක් හදාරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි කතා කරමු දැන් ඇප්ලයිඩ් සයන්ස්. මෙන්න මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක අපිට කරන්න පුළුවන් යුනිවර්සිටිස් මොනවද ලංකාවේ තියෙන්නේ කියලා. ඉතින් සබරගමුව විශ්වවිද්‍යාලයේදී ඔයාලට මේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ඒ වගේම වවුනියාව විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙන් ඔයාලට පුළුවන් මේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රි එකක් ගන්න. ඉතින් මේ ෆිසිකල් සයන්ස් සහ ඇප්ලයිඩ් සයන්ස් කියන මේ ඩිග්‍රි දෙක අතර වෙනස්කමක් තියෙනවද? ඇත්තටම ඔව්. මේ ෆිසිකල් සයන්ස් කියන ඩිග්‍රි එකක් වාක් කරනවා නම් මෙතන තියෙන මේ විශ්වවිද්‍යාල බහුතරයකින් ඉතාමත් සුළු පිරිසකට විතරයි අවුරුදු 4ක ඩිග්‍රි එකක් කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ ෆිසිකල් සයන්ස් ඩිග්‍රි එකකදී ඔයාලට හදාරන්න තියෙන විෂයක් පසය ටිකක් ගැඹුරුයි. මෙතනදී ඔයාලට යම්කිසි විෂයන් ඇතුලේ ටිකක් ගැඹුරට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් මෙතනදී ෆිසිකල් සයන්ස් මෙන්න මේ ඩිග්‍රි එක හදාරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල මොනවද කියලා කතා කරා. ඒ වගේම ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රි එක හදාරන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල මොනවද කියලා අපි කතා බහ කරා. අපි දැන් යමු මේ ෆිසිකල් සයන්ස් ඩිග්‍රි හදාරන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න තියෙන මොනවද කියලා හඳුනා ගන්න. මුලින්ම අපි කතා බහ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය ගැන. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකේ ෆිසිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන වගේ සබ්ජෙක්ට්ද ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී මම මේ යම්කිසි විශ්වවිද්‍යාල ටිකක් විතරක් තෝරගෙන ඒවා ගැන විතරක් පැහැදිලි කරනවාට වැඩිදුර ඉගෙන ගන්න ඕන ඒ අදාළ වෙබ්සයිට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මේ කොළඹ විශ්වවිද්‍යාලයේදී ඔයාලට ඇප්ලයිඩ් මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් එක හදාරන්න පුළුවන් අවුරුදු 2ක් වෙනකම්. ඒ වගේම තමයි පියෝ මැතමැටික්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස්, ස්ටැටිස්ටික්ස් මෙන්න මේ වගේ විෂයන් කිහිපයක් එහෙම නැත්නම් මොඩියුල් කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ වගේම කියන්න ඕන විශේෂම දේ තමයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ෆිසිකල් සයන්ස් ඩිග්‍රි එකකට අවුරුදු 4කට සිලෙක්ට් වෙන්න හම්බෙන්නේ ඉතාමත් සුළු පිරිසකට විතරයි. ඉතින් අවුරුදු 2ක් අවසානයේදී ඔයාලගේ GPA එක මත අවුරුදු 4ක් කරනවද නැද්ද කියන එක ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එකෙන් තීරණය කරනවා. ඉතින් මේ සම්බන්ධව මම ලොකුවට කතා බහ කරන්න යන්නේ මේ අදාළ හැම තොරතුරක්ම ඔයාලට මේ එක විශ්වවිද්‍යාලවල වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේ විෂයන්ද හදාරන්න හැකියාවක් තියෙන්නේ කියලා. ඒ වගේම අපි දෙවෙනියට කතා බහ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන. මේ ගැනත් විස්තර මේ වෙබ්සයිට් එකේ ගොඩක් දුරට සඳහන් කරලා තියෙනවා. ෆස්ට් ඉයර් එකේදී ඔයාලට හදාරන්න පුළුවන් විෂයන් මොනවද? සෙකන්ඩ් ඉයර් එකේදී හදාරන්න පුළුවන් විෂයන් මොනවද? ඒ වගේම තර්ඩ් ඉයර් එකේදී ඔයාලට හදාරන්න පුළුවන් විෂයන් මොනවද වගේම කොච්චර පිරිසක් පොත්තිය ස්පෙෂල් එකක් සඳහා තේරෙනවද කියන එකත් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් වලට ගියොත් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ජපුර විශ්වවිද්‍යාලය, කැලණිය මේ එක විශ්වවිද්‍යාලවල වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට අවුරුදු 3ද 4ද මේ වගේ ඉගෙන ගන්න තියෙන මොඩියුල් මොනවද කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. දැන් වැදගත්ම තැනකට තමයි එන්නේ යන්නේ. ඒක තමයි ඔයාලා කැම්පස් පොත දාද්දි මුලින්ම දාන්න ඕනේ දැන් ඉංජිනේරින් ටික කට්ටිය දාන ඔන්න මුලින්ම. ඊට පස්සේ කම්පියුටර් සයන්ස් වලට කැමති කට්ටිය ඒ දේවල් දානවා මුලින්ම. ඊට පස්සේ ෆිසිකල් දානවාද එහෙම නැත්නම් ඇප්ලයිඩ් සයන්ස් දානවාද කියන එක ගොඩක් දෙනා අතර කතා බහට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙනවා.
ඉතින් මෙතනදි මම රැකමන්ඩ් කරන විදිහනුව ඔයාල මෙතනදී චූස් කරන්න ඕනේ මෙන්න මේ පිළිවලට උනානම් හොඳ. ඉතින් මෙතනදි ඇප්ලයිඩ් සයින්ස් ඩිග්‍රීවල බොහොමයක වාට අවුරුදු 4ක ඩිග්‍රියක් කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ෆිසිකල් සයින්ස් ඩිග්‍රී එකක් කරනවා නම් මෙතන ඉතාමත් සුළු පිරිසට විතරයි ස්පෙෂල් එහෙම නැත්නම් අවුරුදු 4ක උපාධිය ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මෙතනදී මම තෝරගත්ත විදිහ අනුව මම ඔයාලට කියන්නම් මේ වීඩියෝ එකේදී ඔයා කැම්පස් පොත සීකරද්දී මුලින්ම දාන්න ඕනේ මොන ෆිසිකල් ඩිග්‍රී එකද කියන එක. ඉතින් මුලින්ම ඔයා කොළඹ ෆිසිකල් දානවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මෙතනදී මේ සඳහා ටිකක් වැඩි ඉස්සෙල්ලාගයක් ගන්නවා. ඒ වගේම තමයි මේකේ ඩිමාන්ඩ් එකත් ගොඩක් වැඩි. ඒ වගේම දෙවනියට පේරාදෙනිය වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ කැලණිය වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ දුරුණ වගේ දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැම්මට පස්සේ ෆිසිකල් සයන්ස් වල දන්නවා තවත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කරන විශ්වවිද්‍යාලය තියෙනවා. අපි මුලින්ම කතා කරමු. හැබැයි ඔයා කැම්පස් එකට පිල් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයට පස්සේ සබරගමුව ඇප්ලයිඩ් සයන්ස් ගන්නට ගොඩක්ම වැදගත්. මොකද මේ සබරගමුව ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන ගොඩක් දෙනෙක්ට අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී කෙමිස්ට්‍රි, ඒ වගේම IT වගේ පැතිවලට ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන් අවුරුදු 4 යනකම්. ඊට පස්සට පුළුවන් වයඹ ඇප්ලයිඩ් වගේ එකක් දාන්න. ඉතින් මෙතනදී ගොඩ දෙනෙක්ට අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ ගෝල්ඩන් මේජර් සහ ස්පෙෂල් කියලා අවුරුදු 4කට ඩිග්‍රී එක කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ වට දාන්න හොඳයි ජැක්නොස්ටිකල්. එහෙම නැත්නම් යාපනයේ ෆිසිකල් සයන්ස් වගේ එකක් දාන්න පුළුවන්. ඊට දාන්න පුළුවන් රජරට ඇප්ලයිඩ් වගේ එකක්. ඉතින් මේ රජරට ඇප්ලයිඩ් සයන්ස් එකේ ගෝල්ඩන් මේජර් සහ ස්පෙෂල් කියලා ආකාර දෙකකට අවුරුදු 4ක උපාධියට හදාරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී එක ගැන කලින් වෙනම ගැඹුරු වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවම මට මෙන්න මේ වැටෙන ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊස්ටර්න් ෆිසිකල් වගේ ඇප්ලයි කරන්න. ඒක පුළුවන් සවුත් ඊස්ටර්න් එහෙම නැත්නම් අග්නිදිග්ගේ ෆිසිකල් වගේ ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වවුනියාව ඇප්ලයිඩ් වගේ ඇප්ලයි කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය මගින් ලබා දෙන ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී එක සඳහා ඇප්ලයි කරන්න. ඉතින් මෙතනදී මම මේ කැටගරයිස් කරලා තියෙන විදිය සමහරක් කට්ටියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අවුරුදු 4ක උපාධිය ලබා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ ආසාව. ඒකින් සබරගමුව වයඹ රජරට වගේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී ඉදින් දාලා ඊස්ටර්න් සවුත් ඊස්ටර්න් වවුනියා වගේ දේවල් පහලින් දාන එක ගොඩක්ම නුවණට හුරු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆිසිකල් සයන්ස් සහ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී එකක් අපි තෝරගන්න ඕනේ. ඉතින් මේ දෙකේ කියලා ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇප්ලයිඩ් ආවත් ෆිසිකල් ආවත් එයාදාල විශ්වවිද්‍යාලයේ ඩිමාන්ඩ් එක මත ආවේ ජොබ් ඔපචුනිටි එක තීරණය වෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස් මතකතු කලින් කමෙන්ට් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. දැන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.